හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. ඉතින් අද අපි බලන්න යන ටැරොට් කාඩ් රීඩින් එක තමා ඔයාගේ අධ්‍යාපනයේ ඉදිරි තත්ත්වය. ඉතින් වෙනද වගේම පයිල්ස් දෙකක් තියෙනවා. ඔයාට කැමති නම් වීඩියෝ එක පෝස් කරලා මේ පයිල්ස් දෙකෙන් එක පයිල් එකක් තෝරගන්න. ඉතින් පයිල් නම්බර් 1 තෝරගත්ත යාළුවනේ මට පෙන්වනවා ඔයාට ඉදිරියේදී හොඳ ඇචීව්මන්ට් එකක් අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා. ඔයාට හොඳ රෝ ටැලන්ට් එකක් තියෙනවා කියලා මට පෙන්වනවා මෙතනදී. ඉතින් මේ තියෙන රෝ ටැලන්ට් එකෙන් ඔයාට යුනික් දෙයක් ඔයාගේ ඇකඩමික් ජර්නි එකට කරන්න පුළුවන් කියලා මට මේ කාඩ්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා. ඉතින් යාළුවනේ මේ දැන් වෙනකොට පයිල් නම්බර් 1 තෝරගත්ත සමහර යාළුවන්ගෙන් කොටසක් ඔයාලගේ හයර් එජුකේෂන් එකක් ස්පෙෂලයිස්ඩ් සර්ටිෆිකේෂන් එකක් හෝ ෆොරින් එජුකේෂන් පාත් එකක් ගැන තීරණයක් ගනිමින් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර යාළුවෝ දැන් රෂ් එකේ හයර් ස්ටඩීස් වලට ඇප්ලයි කරනවා වෙන්නත් පුළුවන්. සමහර අය ඔයාලගේ රිසර්ච් එකේ තර්සිස් එක හරියට ඉවර කරන්න දඟලනවා වෙන්නත් පුළුවන්. ඉතින් මගේ යාළුවනේ මේ ටැරොට් එනර්ජි එකෙන් මට පෙන්වනවා හදිසියෙන් ඩොකියුමන්ට්ස් රිසර්ච් හැදුවට ඒවා ඉන් ඩීටේල් ඔයා අනිවාර්යෙන් දෙපාරක් හෝ තුන් පාරක් චෙක් කරන්න කියලා. ඔයා මේ දේවල් සබ්මිට් කරන්න කලින් අනිවාර්යෙන්ම දෙපාරක් තුන් පාරක් මේවා චෙක් කරලා හරිද වැරදිද කියලා බලලා වැරදි තිබ්බොත් ඒවා ආයෙම හරි ගස්සලා ඒ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න. සමහර අයට ජීවිත ඉස්සරහට යන්න හොඳ මෙන්ටර්ස්ලා දැනටමත් ඉන්නවා කියලා මට පෙන්වනවා. ඉතින් මේ පළවෙනි පයිල් එක තෝරගත්ත සමහර අයට සමහර යාළුවන් චයිල්ඩ්හුඩ් එකේ ඩ්‍රීම් එකක් ඇති. මම ලොකු වුණාට පස්සේ මෙන්න මේ කෙනා වෙනවා කියලා. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියලා මට මේ ටැරොට් එනර්ජි එකෙන් පෙන්වනවා. ඔයා ඔයාගේ ෆීල්ඩ් එකේ ඉස්සරහටම ගිහින් විෂනරි ලීඩර් කෙනෙක් වෙනවා කියලා මට මේ ටැරොට් කාඩ්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා. ඉතින් පයිල් නම්බර් 1 මේ තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් පයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවනේ අපි බලමු ඔයාගේ අධ්‍යාපනයේ ඉදිරි තත්ත්වය. මේ වෙලාවේ ඔයා හිතෙන් වැටිලා ස්ට්‍රගලින් සිචුවේෂන් එකකින් නම් ඉන්නේ. පයිල් නම්බර් 2 මට පෙන්වනවා ඔයා ඔයාගේ ජීවිතයේ අමාරු කාලය ඩිෆිකල්ට් සිචුවේෂන් එක ඉවර කරලා බාධක ඔක්කොම ක්ලියර් කරලා වේගවත් දියුණුවකට පා තබන්න යන්නේ කියලා. මට පෙන්වනවා මෙතන completion and success in education කියලා. ඒ කියන්නේ it suggests your hard work will result in a significant milestone. මේ පයිල් එක තෝරගත්ත යාළුවන්ගෙන් සමහරක් අය අධ්‍යාපනික එක් කඩයිමක් අවසන් කරලා ග්‍රැජුවේෂන් එකකට, සර්ටිෆිකේට් සෙරමනි එකකට, ඉන්ටර්න්ෂිප් or job opportunity එකකට රෙඩි වෙමින් ඉන්නවා ඇති. This cards say that your hard work will result in a significant milestone. ඉතින් යාළුවනේ මට ටෙරොට් කාඩ්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා පයිල් නම්බර් 2 තෝරගත්ත සමහර යාළුවන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් කරන්න ඕ ෆොරින් ස්ටඩීස් වලට යන්න ඔපචුනිටි එකක් අනිවාර්යෙන් ඔයාලට ලැබේවි කියලා. ඒ කියන්නේ මාස්ටර්ස් වලට PhD එකකට ඔයාලා A level වලින් ලොකු රිසල්ට් එකක් ගත්ත කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ බැචලර්ස් ඩිග්‍රී එකට හරි ඔයාට රට යන්න අවස්ථාවක් ලැබේවි කියලා මට පෙන්වනවා. ඉතින් ඔයා ළඟ ලොකු ඇම්බිෂන් එකක් වගේම පවර්ෆුල් මෙන්ටල් ඇන්ඩ් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් එකක් පෙන්වනවා මට මෙතන. ඉතින් යාළුවනේ ඒක දිගටම තියාගන්න කියලා මම ඔයාලට කියනවා. ඔයාගේ සියලුම අධ්‍යාපනික අරමුණු යථාර්ථයක් කරගන්නට ඔයාට අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබේවි. ඉතින් පයිල් නම්බර් 2 මේ තමයි ඔයාගේ රීඩින් එක.